නූල් බෝලයක් මෙන් නොයෙකුත් සිතවිලි වේගයෙන් හිත තුළට ඇතුළු වෙයි. පිටවයයි. නූල් බෝලයකටද ඇත්තේ දෙකෙලවරකි. පැටිලීම ලිහා ගැනීමට මේ දෙකෙලවරෙන් එකක් ඔස්සේ යා යුතුමය. ජීවිතයත් එලෙසයයි ලෝරාට සිතුනාය. දෙවියන් වහන්සේ විසින් අවස්ථා දෙකක් ලබා දී ඇත. අම්මා කියනා ලෙස අවුරුදු 17ක් ජීවත් වූ සෙල්බි පාර හැර දමා මෙහෙන් පැනයා යුතුය. නැතහොත් ජුවාන් වැනිවුන් සමග ගැටි ගැටි මේ පිළි ගඳ ගහන ජීවිතය මෙලෙසම ගතවන්නට ඉඩ හැරිය යුතුය. නූල් බෝලේ එළියට පෙනෙන්නට ඇති පොට නොව තවත් පොටක් සැඟවී ඇත. ඒ පොට සොයාගත යුතුය. ගොඩ ඉඳගෙන පීනන්නට බැරිය. වතුරට බැස උත්සාහ කළ යුතුය. ජීවිතේ බොහෝ තීරණාත්මක කඩයිම්වලදී සිතට එන සිතුවිලි යථාර්ථයත් අවිනිශ්චිතතාවයත් අතර ගැටුමක් නිර්මාණය කරගනී. එයින් ජයග්‍රහණය ලබන්නේ කුමන සිතුවිල්ලදැයි නිශ්චිතව තීරණය කළ නොහැක. එසේ යමකට පූර්ව නිගමනයකට එළඹිය හැකි වේ නම් ලෝකයේ ඉතිරි වන්නේ ජයග්‍රහයකින් පමණි. අවසානයේ අය නොපෙනෙන අවිනිශ්චිතතාව තෝරා ගත්තාය. අම්මාට ඇය පුංචි එකියකි. ෆ්‍රැන්සිස්ට නම් ඇය දීගදෙන වයසේ මහ මුරණ්ඩු එකියකි. අපර්ණාටත් රවීටත් ඇය කුමාරිකාවකි. ඉඳුවරට රැවටිලිකාරයෙක්. අත්තම්මාට සකි වූ ඔහු ගුණසිංහපුරට පුංචි කොළු ගැටෙක්. අධ්‍යාපනයේ වටිනාකම ආදරයේ මහිමය ළමා මනෝභාවයන් සහ ධෛර්යවන්තභාවය ආදී සියුම් කරුණු රාශියක් වැල්ලේ ජීවිතයත් ගුණසිංහපුරයත් විවිධ ආගම් සංකලනයක එකතුවකිනොත් සියුම්ව ප්‍රතිනිර්මාණය කළ ඇති බලිකුරුටු හරි අපූර්ව ග්‍රන්ථයක්. අපගේ ජීවිත කාලය තුළ අපිට විවිධ මිනිස්සු මුණ ගැහෙනවා. ඒ විවිධ මිනිස්සු අපගේ ජීවිතයට කරන බලපෑම් තුළින් ඔවුන්ගේ සිතුවිලි පිළිබඳව හඳුනා ගැනීමට අපිට පුංචි ඉඩහසරක් විවර වෙනවා. විශේෂයෙන්ම ගැහැණියකගේ ජීවිතය ගැන කතා කිරීමේදී බොහෝ වෙලාවට එහි හැඩය තීරණය කිරීමට එක් පිරිමියෙකු හෝ පිරිමි කිහිප දෙනෙකුගේ හෙවණැල්ල එයට වැටී තිබෙනවා. ලෝරාගේ ජීවිතය දෙස බැලූ විට විවිධ කළු සුදු මිනිසුන් ඇගේ ජීවිතයට එනවා යනවා. අත්තම්මාගේ ජීවිතය ඇයට ලැබුණු ආත්මීය අත්දැකීමක්. කෙතරම් ගුණයහපත්ව ජීවත් වුණත් අත්තම්මාටත් කාලය එළඹි විට නික්ම යන්න සිදුවෙනවා. මේ ලෝකයේ ධර්මතාවය යයි. දරුවන් බලිකුරුටු අඳින්නේ නැත. ඒ ඔවුන්ගේ සිතේ පවතින දේවල් ප්‍රකාශ කරන ප්‍රබල අවියක්ය. වරද මහමිනිස්සුන්ගේය. මහමිනිස්සු අතට පත් වූ ඒ බලිකුරුටු කුණු කූඩවලට විසිවී ඇත. යන්තම් බහතෝරණ වයසේ සිටින ත්‍රීෂා නම් සිඟිත්තියගේ ඇස් ඉදිරිපිට සිදුවන ම්ලේච්ඡ අපරාධය හමුවේ ඇයගේ ළමා මනස ඒ අඳුරු මතකය මකා දැමීමට දරනා උත්සාහය ඔබ හමුවට ගෙන එන අචලා සමන්මලී බුළුගොඩගේ බලිකුරුටු. ක්ෂිතිජයේ සීමාවද අහස සඟවන අරහස. දැන් ඔබට සියලු සරසවි පොත්හල් වලින් මිලදී ගන්න පුළුවන්.